ස්ථාවර තැන්පතු ඔබ ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. 100ට 200ට 300ට 400ට 500ට විශේෂ ස්ථාවර තැන්පතු තියෙනවා. මේවල පොලි අනුපාතය බලමු. ඊට කලින් මතක් කරන්න ඕනේ ලක්ෂ 5ක වගේ අවම තැන්පතු මුදලක් මෙන්න මේවට ඕනේ. හරිද? එතකොට අපි බලමු රේට් එක කොහොමද සඳහන් වෙන්නේ කියලා. දවස් 100කට ඔයාට 9.5ක වගේ පොලි අනුපාතයක් ලබා දෙනවා. දවස් 200කට 10%ක වගේ පොලි ප්‍රතිශතයකුත් ඒ වගේම දවස් 300කට 10.25කුත් දවස් 400කට ඔයාට 10%ක්ද දවස් 500කට 10.5ක වගේ පොලි අනුපාතයක් ලබා දෙනවා. අපි දැන් කැල්කියුලේෂන් කරලා බලමු ඔයාට කොච්චර පොලි අනුපාතයක් ලැබෙනවද කියලා. එතකොට දවස් 100කට 9.5ක රේට් එකක් හම්බෙනවානේ. අපි බලමු ලක්ෂ 10ක් වගේ අපි ඩිපොසිට් කරොත් ඔයාට කොච්චර පොලියක් ලැබෙනවද කියලා. ඔයා දැන් ලක්ෂ 10ක් වගේ ඩිපොසිට් කරනවා. එතකොට දවස් 100කට තමයි ඔයා පොලිය ගන්න යන්නේ. එතනදී ඔයාට 9.5ක රේට් එකක් හම්බෙන්නේ. ඒ කියන්නේ වර්ෂයකට රුපියල් 95000ක වගේ පොලියක්. බලමු එක දවසකට වැඩෙන ගාණ. එක දවසකට රුපියල් 260යි 727ක් හම්බෙනවා කියන්නේ අපි ගුණ කරන්න ඕනේ දවස් 100කින්. දවස් 100කින් ගුණ කරගත්තට පස්සේ ඔයාට රුපියල් 26027ක වගේ පොලි ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන්. දවස් 100කට ඔන්න ඔයා ස්ථාවර තැන්පතුව දානවා නම් පොලිය වශයෙන්. හරිද? ඊට පස්සේ අපි හිතමු දවස් 200කට FD එක දානවා කියලා. එතනදී ඔයාට 10%ක රේට් එකක් හම්බෙනවා. වර්ෂයකට ලක්ෂයක් හම්බෙනවා. එතකොට එක දවසකට රුපියල් 273යි. ඒ කියන්නේ අපි දවස් 200කට දාන නිසා 200න් වැඩි කරොත් ඔයාට රුපියල් 54794ක වගේ පොලියක් දවස් 200ක් ඇතුළත ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු ඔයා දවස් 300කට මේ FD එක දානවා නම් ඔයාට කොච්චර පොලියකට යන්න පුළුවන්ද කියලා. එතනදී 10.25ක රේට් එකක් ඔයාට ලැබෙන්නේ. ඒ කියන්නේ 1,02,500ක්. හරිද? බෙදලා බලමු එක දවසකට කීයද කියලා. ඉතින් එක දවසකට රුපියල් 280ක් වගේ වැටෙනවා. එතකොට අපි බලමු දවස් අවශ්‍ය ගාණ දවස් 300 ගාණක් ඔයාලට අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට රුපියල් 84246ක වගේ පොලි ප්‍රතිශතයක් දවස් 300කට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ රේට් එකම අපි වෙනස් කරලා ගත්තොත් ඔයාලට දවස් 400කට FD දාන්න ඉන්නවා කියලා හිතන්නකො කෙනෙක්. එයාට හම්බෙන්නේ 10%යි. ඒ කියන්නේ වර්ෂයකට ලක්ෂයයිනේ. එතකොට දවසකට රුපියල් 273ක් වැටෙනවා ඔයාලට. ඊට පස්සේ අපි බලමු දවස් 400කට කොච්චර පොලියක් ලැබෙනවද කියලා. 1,09,589ක වගේ පොලි ප්‍රතිශතයක් ඔන්න දවස් 400කට ඔබට පොලි ප්‍රතිශතයක් වශයෙන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු දවස් 500කට ඔබට කොච්චර මුදලක් ලැබෙනවද කියලා. එතනදී 10.5ක වගේ රේට් එකක් හම්බෙනවා. 1,50,000ක වගේ පොලි ප්‍රතිශතයක්. බෙදලා බලමු 365න් එක දවසකට රුපියල් 287යි 767ක් ලැබෙනවා. කියන්නේ දවස් 500කට රුපියල් 1,43,835ක පොලි මුදලක් ඔබට ලබා ගන්න හැකියාවක් තියෙනවා.